ආයිබෝන් සස්තු මහත්තයා. ආයිබෝන්. ඉතින් අපි මීමැසි පාලනය සම්බන්ධව මීට කලින් වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරා. ඉතින් මීමැසි පාලනය සම්බන්ධ උනන්දුවක් දක්වන දැන් විශාල පිරිසක් අපිත් දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් කලින් වීඩියෝ එකකදී අපි කතා කරා මීමැසි පෙට්ටියකට අලුත් පෙට්ටියකට ඇතුළත් කරගන්න ලද ජනපදයක් කොහොමද ස්ථායීකරණයට ලක් කරන්නේ. එතනදී ඔබතුමා කිව්වා අතිරේක ආහාර සැපීමක්. මේගොල්ලන්ට අතිරේක ආහාර සැපීමක් සිදු කරන්න ඕනි. ඒ මගින්තුත් මේගොල්ලන් හැර යාමේ ආවේගය පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් සස්තු මහත්තයා එහෙමනම් අපි අද දවසේදී මේ අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්නමුද අතිරේක ආහාර ටිකක් සකස් කරගන්නේ කොහොමද? ඒ වගේම මේවා සැපීම සිදු කරන්නේ කොහොමද කියලා. ඔව්. ඉතින් එහෙනම් අද දවසේ අපි අපේ නාලිකාවෙන් අරගෙන එනවා ඕගොල්ලන්ට මීමැසි ජනපදයක් ස්ථායි කරන්න විතරක් නෙවෙයි අහේනි කාලෙත් කොහොමද අපිට කැම දෙන්න පුළුවන් විදි මොනවාද? ඒ දෙන ආකාර මොනවාද? ඇයි ඒවට වෙනස්කම් කියලා අපි ඕගොල්ලන්ට අද දවසේ ඉදිරිපත් කරනවා. හොඳයි. එහෙනම් මේ ඕගොල්ලන්ට මම පෙන්වන්නේ අතිරේක ආහාර සකස් කිරීම සහ සැපීම කියන විදිය තමයි මම මේ පෙන්වන්නේ. එතකොට මේ තියෙන්නේ සුදු සීනි. කෙනෙක්ට කියන්න පුළුවන් සුදු සීනි තමයි දෙන්න හොඳ නැති එක, දුඹුරු සීනි තමයි දෙන්න හොඳ කියලා. එහෙම එකක් නැහැ. දුඹුරු සීනි කියලා කියන්නේත් සුදු සීනිම නිෂ්පාදනයෙන් පස්සේ සුදු සීනි දුඹුරු කරගන්න සීනි නිෂ්පාදනයේදී මේ උප්පැණි පාවිච්චි කරලා සීනි නිෂ්පාදනය කරන එකේ අතුරු ඵලයක් විදිහට එන මොලැසස් කියන දේ නැවත එකතු කිරීමක් කරලා තමයි මේ දුඹුරු සීනි නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා මේක දුඹුරු සීනි ගත්තා සුදු සීනි ගත්තා කියලා ලොකු විශේෂත්වයක් නැහැ. හැබැයි සුදු සීනි ගත්තත් කිසිම මේකේ ගැටලුවක් නැහැ. ඉතින් මේ සුදු සීනි තමයි මම මේ වෙලාවේ ඕගොල්ලන්ට පෙන්වන්නේ. මේ සුදු සීනිය ගන්නවා මම යම් කිසි ප්‍රමාණයක් ගන්නවා. ඒ යම් කිසි ප්‍රමාණයට අපි වතුර එක්කසු කිරීමක් කරනවා. ඒ වතුර එක්කාසු කිරීමේ ප්‍රමාණය තමයි අපි ගත්ත යම් ප්‍රමාණයක් වේද ඒ ප්‍රමාණය මෙන් එක් ගුණයක් හෝ එහෙම නැත්නම් 0.75ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ සීනි ප්‍රමාණයට වඩා වතුර ප්‍රමාණය එක්කෝ එකකට එකක් සමාන වෙනවා. එහෙම නැත්නම් වතුර ප්‍රමාණය ඊට වඩා පොඩි කොටසක් මේකට සීනි ප්‍රමාණයට වඩා වතුර ප්‍රමාණය අඩු වෙනවා. මේක උතුරන තත්ත්වයටපත් උනයින් පස්සේ අපි මේක ලිපෙන් බාලා මේක පවන්නේ නිවෙන්න තියන්නත් පුළුවන්. නැත්නම් ඇල් වතුර භාජනයක මදක් ගිල්වලා නිවෙන්න අරින්නත් පුළුවන්. ඒ විදිහට අපි දැන් මේ හදාගත්ත සීනි ද්‍රාවණය හොඳින් නිවුණගෙන් පස්සේ අපි මේකට ඇඟිලි දෙකක ප්‍රමාණයට අසු වෙන ලුණු ස්වල්පයක් අපි මේකට එකතු කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව ඕගොල්ලන්ට මේකට එකතු කිරීමක් කරන්න පුළුවන් දෙහි, නාරං, දොඩම් හෝ වෙනත් පළතුරු යුෂ. හැබැයි පළතුරු යුෂ එක්කහු කරනවා නම් කිසිම වෙලාවක මේ සීනි ද්‍රාවණය සැපයූ දිනට පසු දින දක්වා තියෙනවා නම් මීමැස්සෝ විසින් මේක සම්පූර්ණයෙන් හිස් කරලා නැත්නම් ඒ පසු දිනේදී අපි මේක නැවත ලබා දෙන්නේ නැහැ. පළතුරු යුෂ එක්කසු කරලා තියෙනවා නම් මොකද ඒක පැසීමකට ලක් වෙනවා. හැබැයි අපි සීනි මිශ්‍රණය විතරක් නම් මේ විදිහට හදලා තියන්නේ අපිට මේ සීනි මිශ්‍රණය ඊට පසුදා වුණත් දෙන්න පුළුවන්. ඊට අමතරව කෙනෙක්ට ලොකු ප්‍රමාණයක් එක්වර නිෂ්පාදනය කරගෙන එක්වර සකසාගෙන මේක ශීතකරණයක උනත් තියලා අපිට ඊට පස්සේ දවසක මේක ලබා දීමක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි පළතුරු යුෂ අපි පාවිච්චි කරනවා නම් අපි ඒ විදිහට ශීතකරණයක තියලවත් අපි නැවත වරක් ලබා දීම නුසුදුසුයි, නොකළ යුතුයි. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්නේ කිසිම උපකරණයක් නැතුව බොහොම සරල ක්‍රමයකින් මීමැස්සොන්ට අපි මේ අතිරේක ආහාර ලබා දීම සිද්ධ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඇත්තටම කුඩා ප්‍රමාණයේ ජෑම් බෝතලයක්. ජෑම් බෝතලය හොඳට පිරිසිදු කරගෙන ඉවර වෙලා අපි මේ හදාගත්ත සීනි ද්‍රාවණය ජෑම් බෝතලයට අපි පුරවනවා. ඒ පුරවල ඉවර වෙලා මෙන්න මේ විදිහ පීරිසියක් හෝ දීසියක් අරගෙන අපි මේක ඒ දීසිය මුණින් අතට හරවල ජෑම් බෝතලේ කට මට්ටමේ තියලා වහනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ මේ අපි වහපු ඒ පීරිසිය සහ ජෑම් බෝතලය කියන එක යුනිට් එකක් විදිහට අතට අරගෙන සම්පූර්ණයෙන් මේක අංශක 180ක් එහෙම නැත්නම් කෙලින්ම උඩු මැලි අතට අපි මේක පල්ලෙහා අතට කරකවා ගැනීමක් මේ විදිහට සිද්ධ කරනවා. දැන් ඕගලන්ට පේනවා මේක ඇතුලේ වායුව
එහෙම නැත්නම් මේකේ තියෙන ද්‍රාවණය සහ වායුව ඒක තෙරපීමක් එහෙම නැත්නම් රික්තකයක් වගේ ඇතිවීම නිසා මේකේ තියෙන ද්‍රාවණය එකවර එළියට එන්නේ නැහැ. හැබැයි මීමැස්සට පුළුවන් මේ අයිනේ ඉඳගෙන මේ බෝතලේ කටවටේ තියෙන ධාරේ ඉඳගෙන මේ ද්‍රාවණය ක්‍රමානුකූලව ලබා ගැනීමක් කරන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර ඉස්සර කරනවා වගේ පොල් කට්ටකට සීනි දිය කරලා ඒකට කෝටු කෑලි ටිකක් දාලා දුන්නම මීමැස්සෝ පොර කන්න පටන් ගත්තයින් පස්සේ යටම මට්ටමේ ඉන්න මීමැස්සෝ මේ සීනි ද්‍රාවණයට වැටලා ඒකේ ගිලිලා ඒ සීනි ද්‍රාවණය ඇඟේත් හැවරිලා ඒගොල්ලෝ මැරෙනවා. අන්න ඒ මැරෙන ප්‍රමාණය නැති කරන්න තමයි අපි මේ ආකාරයට මේ ඇටවුමක් විදිහට මේක සකස් කරගන්නේ. හැබැයි ඕගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් තමයි මේ විදිහට ඇටවුමක් සකස් කරලා දැන් අපි මේක තියන්නේ මේ එලිමහනේ ඇත්තටම කිව්වොත් මීමැසි ජනපදයෙන් පිටත තමයි අපි මේ සීනි ද්‍රාවණය සහිත මේ ඇටවුම තියන්නේ මීමැස්සොන්ට පැණි ලබා ගන්න. මේ ද්‍රාවණය මේ විදිහට කරලා එළියෙන් ලබා දෙන්න පුළුවන් මීමැසි ජනපද ඔබ ගාව එකක් තියෙනවා නම් පමණයි. ඒ කියන්නේ ආසන්නයේ ජනපද එකක් තියෙනවා නම් පමණයි. හැබැයි එහෙමත් අවස්ථාවක අපිට තේරෙනවා එක ජනපදයක් විතරක් අපිට තිබ්බත් ටික වෙලාවක් ගිහිල්ලා මැස්සෝ බොහොම මේ වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා මේකෙන් පැණි අරගෙන යනකොට මැස්සෝ දෙන්න හරි 3-4 දෙනා හරි තව මීමැස්සෙක්ව අල්ලගෙන පොර කකා ඒ අවට ඇදගෙන වැටෙනවා නම් හරි මීමැස්සෝ එකිනෙකා රණ්ඩු කරගන්නවා වගේ පේනවා නම් හරි ඒ අවස්ථාවෙත් අපිට මේ ද්‍රාවණය එළියේ තියලා දෙන්න බෑ. ඒකට හේතුව තමයි අපිට මේ හැම මීමැස්සම එක වගේ පෙවුනට ඒ රණ්ඩු කරගන්න ඇවිල්ලා වෙනත් ජනපදයකින් ඒ ස්ථානයට ඇවිල්ලා පැණි ලබා ගන්න උත්සාහ කරන වෙනත් මීමැස්සෙක්. ඒ කියන්නේ ඔබේ ජනපදයේ තියෙන ආසන්නයේ වෙනත් මීමැසි ජනපදද පිහිටා තියෙනවා නම් මේ විදිහට අපිට මේක එළියේ තියලා ආහාර සැපීම සිද්ධ කරන්න බෑ. ඒ වගේ වෙලාවට අපි මොකද්ද කරන්න ඕනේ? අපිට පුළුවන් හිස් පිලා පෙට්ටියක් හෝ පැණි පෙට්ටියක් හෝ හිස් පැණි පෙට්ටි දෙකක ප්‍රමාණයක් පාවිච්චි කරලා ඒකේ තියෙන රාමු ටික සියල්ලම ඉවත් කරලා ඒ පෙට්ටිය පිලා පෙට්ටියට උඩින් තියලා ඉවර වෙලා මේ අපි හදාගත්ත ඇටවුම ඒක ඇතුළතින් තියලා ඉවරලා දැල් රාමුවෙන් සහ වහලෙන් වහල ඉවරලා අපිට මේ ද්‍රාවණය මීමැස්සොන්ට සැපීම කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී බාහිරින් පැමිණෙන මීමැස්සන් සහ ඔයාගේ ජනපදයේ මීමැස්සෝ අතර ඝෂ්ඨනයක් සිද්ධ වෙන්නේ හෝ එකිනෙකා යන කොටාගෙන මිය යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සස්න මහත්තයා අපිට කියන්නකෝ දැන් මේ සීනි ද්‍රාවණේ අපි දිනකට කීවරක් දෙන්න ඕනද කොහොමද දවස් කීයක් වගේ මේක අපි මේගොල්ලන්ට සැපීම සිදු කරන්න ඕනද? ඔව් දැන් සාමාන්‍යයෙන් අපි ජනපදයක මම කිව්වා වගේ ඉස්සෙල්ලා ඒක ගන්න අවශ්‍ය වෙලාවේ ජනපදයේ තියෙන තත්ත්වය එහෙම නැත්නම් ඒ අවස්ථාව කොහොමද කියලා බැලුවොත් සාමාන්‍ය අවස්ථාවක තියෙන ජනපදයකට අපිට පුළුවන් දවසකට මේ වගේ ජෑම් බෝතල් එකක් හෝ දෙකක් සපයන්න. ඒ වගේ අපිට දවස් 4ක් හෝ 6ක් මේක සැපීම කරාම මේක ප්‍රමාණවත්. හැබැයි අපි හිතමු පැණි වාරයක් ආරම්භයේදී හෝ පැණි වාරකදී වගේ අපි මේ ජනපදයේ පෙට්ටිගත කරා නම් ඒගොල්ලන්ගේ ලොකු පැණි ප්‍රමාණයක් තියලා අපි මේ පැණි ප්‍රමාණය ඉවත් කිරීමකට ලක් කරා නම් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ වගේ ජෑම් බෝතල් 5ක් හෝ 6ක් හෝ ඊටත් ජෑම් බෝතල් තව 2ක් හෝ 3ක් වැඩි ප්‍රමාණයක් දක්වා ගිහිල්ලා දිනකට ඒ වගේ ප්‍රමාණයක් සපයන්න. ඒ කියන්නේ දිනකට ආම වශයෙන් ජෑම් බෝතල් 4ක් හෝ 6ක් 7ක් හෝ අපි ඒගොල්ලන්ට සම්පූර්ණ තෘප්තිමත් භාවයට එනකම්ම සපයනවා. මොකද ඒගොල්ලෝ මේ පැණි ලබා ගැනීම අපි ඒගොල්ලන්ගේ පැණි ටික ගත්ත හේතුව නිසා අපි අතිරේක ආහාර සැපීම අඩු මට්ටමක තිබ්බොත් ඒගොල්ලෝ ඒත් ස්ථානය අතහැරලා යන්න මේ බලනවා. ඉතින් සාමාන්‍ය අවස්ථාවක තියෙන ජනපදයකට අපිට අර කලින් කිව්වාගේ ජෑම් බෝතලයක් හෝ දෙකක් හෝ දවසකට සැපීම ප්‍රමාණවත්. ඒ විදිහට අපි දවස් 4ක් හෝ 6ක් සිද්ධ කරත් මේක ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ උපකරණ භාවිතා කරලා සරලව අපි කොහොමද මේක මේ සීනි ද්‍රාවණය මීමැස්සොන්ට දෙන්නේ කියලා. එතකොට මේ ඕගොල්ලන්ට මම පෙන්වන්නේ entrance feeder කියන උපකරණයේ කොටසක්. ඉතින් ඇත්තටම මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන් මේ සාමාන්‍ය අපි වතුර බොන බෝතලයකට මෙගා බෝතලයකට හෝ ඕන විදිහ මේ ස්ටෑන්ඩඩ් මේකේ මේ කටේ සයිස් එකට හදලා තියෙන්නේ. එතකොට මේකට කියන්නේ entrance feeder. එහෙම නැත්නම් මීමැසි දොරටුවේ රඳවන ආහාර ලබා දෙන උපකරණය කියලා. ඉතින් මේ entrance feed එකක් මේ විදිහට අපිට මේ සීනි ද්‍රාවණය
බෝතලයකට දාලා ඉවර වෙලා එන්ට්‍රන්ස් ෆීඩ් එක මේ විදිහට ඒකට සවි කරලා ඊට පස්සේ අපි මේක උඩු යටි කුරු කරලා මෙන්න මේ ආකාරයට මේක මීමැසි පෙට්ටියේ කටේ රැඳවීමක් සිද්ධ කරනවා. එතකොට මේකේ තියෙන මේ චූටි පීල්ල දිගේ ඒ සීනි ද්‍රාවණය ගලාගෙන එනවා ක්‍රමානුකූලව මීමැස්සෝ ඇතුළට වැටලා ගිලිලා මැරෙන්නේ නැතුව ඒගොල්ලෝ මේ කට ළඟ ඉඳගෙන මේ ද්‍රාවණය ඇතුළට ඇද ගන්නවා. ඉතින් එහෙමනම් මීමැසි පාලනය කියන්නේ මෙහෙම කතා කරලා අවසන් කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. අපිට තව ගොඩක් කරුණු මේ සම්බන්ධව කතා කරන්න තියෙනවා. කට්ටි බෙදීම, පැණිවාරයට සූදානම් වීම, පැණියස්ස නෙලීම මේ වගේ කරුණු රාශියක් කතා කරන්න තියෙනවා. ඉතින් දිගටම අපහා සම්බන්ධ වෙලා රැඳී සිටින ඉදිරියේදී මීමැසි පාලනයට සම්බන්ධ මේ වගේ වැදගත් කරුණු කාරණා රාශියක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද වීඩියෝ එකත් එක්කත් එකතු වෙන හැමෝටම ස්තුතියි. ගිහින් එන්න මම චතුර.